ඔන්න අද vlog එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් සෑහෙන කාලයකට පස්සේ මම්මගේ කොණ්ඩේට කරපු දෙයක්. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න චූටි පැටියත් එක්ක මගේ දවසගේ වෙන විදිහයි මම කරපු වෙනස්කමයි බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. Hi, welcome to my YouTube channel. මට නම් දැන් චුටක් දවල් කියන දැන් හරියටම වෙලාව 12යි දවල් 12යි. ඔන්න අද මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ. අද මට පොඩි වෙනසක් කරගන්නවා. ඉතින් ඒ වෙනස මට හිතුණා ඔයගලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද සෑහෙන කාලයකට පස්සේ තමයි මම එහෙම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. සහ මීට කලිනුත් මම ඒ කරගත්තු වෙනස්කම් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. මොකක්ද දන්නවද මම කරන්න හදන්නේ? අද මගේ hair එකට මම color එකක් දාන්න හදන්නේ. already color එකක් තියෙනවා. මේක දැන් ඔයගලන්ට පේනවාද මේ උඩ ඔක්කොම මගේ කොණ්ඩේ ආපහු black වෙලා තියෙන්නේ. මගේ කොණ්ඩේ කලර් මගේ ඉපදිච්ච දවසෙන් තියෙන පාටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට හිතුණා ඔයගොල්ලෝ දැන් මේ වෙනකටත් දන්නවනේ අපි අපේ චූටි බට්ටගේ කීඩි පැටිය මොකද මේ කරන්නේ? තාත්ති කියලා තියනවා නේද ඔබ කටේ දාන්නේ නැහැ කියලා පුතාට. අම්මිට දෙන්න. Good boy. Wow. Good boy කෙනෙක් නේ. ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවනේ අපි තුන්දෙනා ලංකාවට යනවා කියලා චූටි පුතාගේ බර්ත්ඩේ එකට. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ කොණ්ඩේ කලර් එක වෙනස් කරන්න ඕනි කියලා. මොකද දැන් ඇත්තටම මේ කලර් එක හරි කිසිම පිළිවෙලක් නැතිව තියෙන්නේ අවුරුද්දකටත් වැඩි. හවස් වෙලා කොණ්ඩේ කලර් කරන්න යනවා. දැන් ඉතින් මෙයත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. චූටි බට්ට දැන් උදේට කාලා අද යට වැක්සින් එකක් තිබුණා. මෙහි ෆ්ලූ වැක්සින් එක ගන්න ඕනි අපි ෆ්ලූ වැක්සින් එක අරගත්තා. බට්ටට ෆ්ලූ වැක්සින් එකේ බූස්ට් එක තිබුණාද. ඉතින් ඒක අරගෙන ඔය දැන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔගොල්ලෝ දන්නවද අපේ චූටි පැංචා දැන් ඇවිදිනවා නේද? කියන්නකෝ. මට දැන් ඇවිදින්න පුළුවන් කියන්නේ. ඇවිදිනවා කියන්නේ දැන් පොඩ්ඩක් නිකන් වැනි අඩි 2-3ක් යනවා. බර්ත්ඩේ එක දවසේ වෙද්දී ඇවිදින්නේ නේද? අනේ ලොකෝ එලා මොකද උච කොල්ලා. චූටි පුතේ මේ ෆ්ලයින් කිස් එකක් දෙන්න. ඔයාව බලාගෙන ඉන්න කට්ටියට ෆ්ලයින් කිස් එකක් දෙන්න. Hi Ken. Hi everyone. Hi Ken. At the flying kiss. Hi Ken. Hi. ඉතින් ඔය වැඩ ටික තමයි අද වෙන්නේ. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද වෙන්නේ කියලා බලමු අද දවසේ. මෙයා බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලමු. බුද්ධික මේ වෙනකොට එයා ඔෆිස් ගිහිල්ලා ඉන්නේ. අපි දෙන්න විතරයි ගෙදර ඉන්නේ දැන්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. චූටි පුතා නිදාගත්තා. දැන් මං ලෑස්ති වෙන්නේ චුට්ටක් වර්ක්අවුට් කරගන්න. මං සාමාන්‍යයෙන් එයා අනිවාර්යෙන් 12:00 එකත් අතර නැප් එකක් ගන්නවා. පැය භාගයක විනාඩි 40ක විතර. සමහර දවස්වලට පැයකට වැඩිය නිදිය ගන්නවා. ඒ දවස්වල නම් ඉතින් මට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේ නැප් එක වෙලාවදී මං ගොඩක් වෙලාවට කරන්නේ වර්ක්අවුට් කරගන්න එක. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් අද කාඩියෝ ටිකක් කරලා ටමි එකට චුට්ටක් එක්සර්සයිස් ටිකක් කරන්න. ගන් චුට්ටක් තේරෙනවා ඇති මගේ කටහඬත් පොඩ්ඩක් වෙනස්. අද අස් දෙකක් නිකන් හරි අරගෙන ඉන්න අමාරුයි වගේ. මොකද චුට්ටක් සනීප නැහැ. පොඩ්ඩක් හෙම්බිරිස්සා ගතියක් තියෙනවා. හරි. එහෙනම් දැන් වර්ක්අවුට් කරන්න තමයි හදන්නේ. මුලින්ම මම චුට්ටක් ඇවිදලා
පටන් ගන්නවා. ඊට පස්සේ පොඩි කාඩියෝ ටිකක් කරලා ඇබ්ස් ටිකක් කරනවා. ඉන්න මම ඔයගලන්ට පැටියව පෙන්නන්න නිදියගෙන ඉන්න. මම රූම් එකට ගියොත් ඇහැරෙයි. ස්ක්‍රීන් එකෙන් තමයි පෙන්නන්න වෙන්නේ. හොඳට දොයි බබා. ඕකේ වෙලාව නාස්ති නොකර ටක් ගාලා වර්ක්අවුට් කරගමු. මොකද ඇහැරුණොත් මට වර්ක්අවුට් කරන්න ටිකක් අමාරුයි එයත් එක්ක. මම මැට් එකේ ඉඳගෙන මම ඇබ්ස් කරද්දී එයත් ඇවිල්ලා මගේ ඇඟ උඩ නගිනවා. අයියෝ. මෑත් ළඟටම වෙලා ඉන්නවා මම වර්ක්අවුට් කරද්දී. ගූෆීස්ම තමයි. මම කොහේ ගියත් එයා එතෙන්ට වෙලා ඉන්නවා. අපේ චූටි පුතා නැහිටා. එයා නැගිටිනහම මම ගන්න යනකොටම වීඩියෝ එකක් ගන්නවා කියලා හිතාගෙන හිටියේ. මෙයා චුට්ටක් විතර අඬාගෙන නැගිටින්. ඉතින් මම ටක් ගාලා දිව්වා. අනේ බලන්න ඊයර එයාගේ අතින් මෙයාගේ මූණ තුවාල වෙලා හූරගෙන. මොකද දෙනවා? අපි දෙන්නත් ඉන්නවා. අමිත් එක්ක වර්ක්අවුට් කරමුද එහෙනම්? ඔයාගේ මේ ටමි එකට වර්ක්අවුට් කරමුද? මට වර්ක්අවුට් කරයින් පස්සේ වීඩියෝස් ගන්න බැරි වුණා ආපහු. දජුට හවස් වෙද්දී නම් හැබැයි පොඩක් ටිකක් විතර අමාරු වැඩි වගේ. කරන්න දෙයක් නැහැ. අද මම මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. හස්බන්ඩ්ත් අද කලින් ගෙදර ඇවිල්ලා ඉන්නේ මට ඊට යන්න. එහෙනම් චූටි පුතා තාත්තිත් එක්ක ඉන්න තමයි යන්නේ. හරි. අම්මිට පරිස්සම් කියලා යන්න. අම්මේ ගිහිල්ලා සාදු කිය. අම්මේ සාදු. සාදු අම්මා. good boy බුදු ශාලනයි පුතේ. ආව සාදු සාදු. හරි. එහෙනම් මං ගිහින් කොණ්ඩේ කපාගෙන කොණ්ඩේ කපන්නේ නැහැ. මේ කලර් කරගෙන කොණ්ඩේ කලර් කරන්න කලින් කොණ්ඩේට හෙයා කට් එකක් දෙන්න ඕනේ. ඒක තමයි ලස්සන. ගලයි කපන්නේ නැහැ. එහෙනම් එන්න. bye. පරිස්සමින් ඉන්න ඕඩෙන්න. පරිස්සමින් ඉන්න. පරිස්සම් යන්න. තාදිත් එක්ක ඩිනර් ගන්න. bye. 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 මම යන්න පිටත් වෙන්නයි හදන්නේ. මම 5ට තමයි එනවා කියලා කිව්වේ. දැන් වෙලාව 5යි. මම යද්දි කිච්චුටක් පරක්කු වෙයි. අපි ගිහිල්ලා බලමු අද මොකද වෙන්නේ කියලා. ඔයගලන්ට පේනවනේ වෙලාව 5 වෙනකොට මෙහෙ දැන් කරුවල වැටිගෙන එන්නේ. වින්ටර් එකේ ඔහොම තමයි. 5:00 වෙනකොට කරුවලයි. මම වාසලෝන් එකට hair focus කොණ්ඩේ කලර් කරලා කට් එකක් ගන්න තමයි ආවේ. මේ ඉන්නේ අපේ චතුරක්කි. මගේ ඔක්කොම වැක්සින් eyebrow facial ඔක්කොම කරන්නේ මෙයා තමයි. මේ ඉන්නේ අපේ ප්‍රියන්ත අයියා. husband and wife. ඔන්න අපි වැඩේ පටන් ගන්න යන්නේ. අයි මේ කොණ්ඩේ කට් කරගන්නත් ඒ කට් කරන්න කියන්නේ පොඩ්ඩක් නිකන් ට්‍රිම් කොට කරන්න නැතුව ඉවර වෙලා. හා ලේකන්ද just side. නිකන් ලේයර් කරොත් කොණ්ඩේ වොලියුම් එක අඩුවෙන් පේනව නේද අක්කේ? මොකද හිතන්නේ? වොලියුම් එක ෆ්‍රන්ට් එක විතරක්. පොඩ්ඩක් නිකන් අර ඔව් නේ. ඇත්තටම මම මේ කොණ්ඩේ කලර් කරන වැඩේට හරිම ආසාවෙන් ආවේ. මොකද මම කාලයක් තිස්සේ හරිම ආසාවෙන් හිටියේ මගේ කොණ්ඩේ ආපහු කොණ්ඩේට වෙනසක් කරගන්න ඕනි කියලා. මොකද කියනවා නම් මම මේ කියන දෙයට අලුත් අම්මලා එකඟ වෙයි.
දරුවෙක් ඉපදුනාට පස්සේ අපි අර එයා වෙනුවෙන්ම කැප වෙලාම ඉන්නවනේ. එතකොට අපිට අපිව ටික කාලයකට අමතක වෙනවා නේද? මටත් එහෙම මාව අමතක වෙච්ච කාලයක් තිබුණා. හැබැයි මම හිතනවා බබා ලොකු වෙනවත් එක්කම මමත් ලස්සනට ඉන්න ඕනි. මොකද මමත් ලස්සන අම්මා කෙනෙක් එයා ලොකු වෙනකොට එයා වෙනුවෙන් ඉන්න ඕනි නේද? ඒ නිසා මම හිතුවා මගේ පුංචි පුතා වෙනුවෙන්ම මාවත් ලස්සනට බලා ගන්න ඕනි කියලා. සහ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ හස්බන්ඩ් බුද්ධික මට පුදුම තරම් සපෝට් එකක් දෙනවා. බබාගේ වැඩත් කරගෙන මගේ දේවලුත් කරගෙන මාව ලස්සනට බලා ගන්න මට එයාගෙන් ලොකු සපෝට් එකක් හම්බෙනවා. මොකද එයා මාව හොඳටම තේරුම් අරගෙන තියෙනවා. එයාගේ සපෝට් එක නැත්නම් ඉතින් මට මගේ ලයිෆ් එක මේ විදිහට බැලන්ස් එකේ ගෙනියන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒකට 10 වාරයක් ස්තුති කරත් මදි මං එයාට. ඊපස්සේ දැන් මේ කලර් එක ප්‍රොසෙස් වෙන්න අපි මේ හීටර් එකක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ මේක වොෂ් කරලා ඉවරලා තමයි හයිලයිට්ස් දාන්නේ නේ. ටෝන් එක. නන්න මොන හරි කරලා ෆයිනල් ලුක් එක මම පෙන්නන්නම් කොහොමද කලර් කරලා කට් කරාට පස්සේ මගේ හෙයා එක තියෙන්නේ කියලා. ඉන්න දිගටම අනේ බලන්න අපිට තියෙන සැලකිලියද අපිට තේත් ගෙනල්ලා බිස්කටුත් ගෙනල්ලානේ. මේක හම්බ වෙන්නේ සැලෝන් ෆෝකස් එකට ආවොත් අර මේ මොනවද ජපනීස් හෙඩ් ස්පා එකට ආවොත් විතරයි හම්බෙන්නේ. කොණ්ඩේ කලර් කරන්න ඇවිල්ලා තේ ඉල්ලන්න එපා. මම මේ බලෙන් ඉල්ල ගත්තා. ඒ නිසා හෙඩ් ස්පා එකට එන හෙඩ් ස්පා එකට આવොත් මෙයා තේ හදලා බිස්කට් එහෙම දෙනවා. ජින්ජර් බිස්කට් ටිකක් නෙවෙයි. ජින්ජර් බිස්කට්. දැන් අපි කොණ්ඩේ එකපාරක් වොෂ් කරා. දැන් මේ ටෝන එක දාන්නේ නේද? අපි දැන් ටෝන එක දාලා ටික වෙලාවක් තිබිලා දැන් වොෂ් කරනවා. වොෂ් කරලා මේ කන්ඩිෂනර් දාලා පීරන්නේ නෑ. ඊට පස්සේ කොණ්ඩේ ඩ්‍රයර් කරලා දන්නේ මොනවා හරි කරලා ඊට පස්සේනේ අපි කට් එක කරන්නේ. කට් එක කරලා තමයි ඩ්‍රයි කරලා සෙට් කරන්නේ. ඕකේ. ඊළඟට හෙයා කට් එක අපි කලර් කරලා ඉවරයි. මේක තමයි ෆයිනල් ලුක් එක. කොහොමද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ මම කොණ්ඩේ චුට්ටක් කට් කරා. ඒ කියන්නේ ලෙන්ත් එක ගොඩාක් අඩු කරේ නැහැ. ටිකක් අඩු කරලා අපි පොඩ්ඩක් ඉස්සරහින් චුට්ටක් කර්ටන් බෑන්ඩ්ස් වගේ කැපුවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ කලර් එකයි හෙයා කට් එකයි ගැන? එන්න කොහෙද එන්නත්? මේ දෙන තමයි මගේ හෙයා කට් එකයි කලර් එකයි ඔක්කොම ටික අද කරේ. thank you ප්‍රියන්ත අයියේ, thank you අක්කේ. ඔයගොල්ලොත් හෙයා කට්ස් බියුටි පැත්තේ ඕන දෙයක්, හෙයා පැත්තේ ඕන දෙයක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම එන්න. කොහෙද මේ? හෙයා ෆෝකස් සැලෝන් ක්‍රැන්බර්න් වෙස්ට්. ක්‍රැන්බර්න් වෙස්ට් වල තමයි සැලෝන් එක තියෙන්නේ. අපි තව බ්‍රාන්ච් එකක් තියෙනවා නේ. ඒක කොහෙද තියෙනවද? ක්ලේටන් වලත් තියෙනවා සැලෝන් ෆෝකස් බ්‍රාන්ච් එකක්. ඉතින් ඔයගොල්ලෝ ඕන දෙයක් කරගන්න එන්න මෙතනට හයි රෙකමන්ඩ්. හරිද? එන්න. ඔන්න මම මගේ වැඩේ ඉවර කරගෙන ගෙදරට ආවා. මම ගෙදර එනකොට වෙලාව රෑ 9ට විතර ඇති. එතකොටත් චූටි බට්ට හැරගෙන හිටියා. ඔය ඉන්නේ තාත්ති පුතයි. Hi Whoopi පුතා. Hi චූටි පුතා. වොෂ් දැම්මද? මේ මගේ කොණ්ඩේ ගැන මොකද කියන්නේ? ඒක හොඳයි.
ලස්සනයි නෑ. උඩ. සූරිපුතා. එන්න බලන්න අම්මගේ කොණ්ඩේ බලන්න. සූරිපුතා අම්මගේ කොණ්ඩේ මොකද? අම්මගේ කොණ්ඩේ. පාට දාලා නේද? ආ? ලස්සනයිද කියන්නකෝ. පහනක් තියලා දාත්‍රී පුතයි. තමයි නේ. කොණ්ඩේ කොට කරේ නෑ ගොඩක්. ඇයි? ගා තුනක් කපලා දෙනවා. නෑ එකක්. තුනක් කපලා දෙන හරිය. හරි. හරි. ඕකේ එහෙනම් ඔන්න අද මම වීඩියෝ එක දැන් ඉවර කරන්න තමයි හදන්නේ. මගේ අන්න. සෙල්ලම් කරන්නේ. අනේ අපේ වූ හිමෙන්න දුවලා ගිහිල්ලා එයාගේ ටෝයි එක්ක උස්සගෙන ඇවිල්ලා ප්ලේ කරන්න. චුට්ටු. කොද දෙන්න මල්ලි අනිගන්න කලින් දෙන්න. හරි බූෆි මම වීඩියෝ එක ඉවර කරලා එන්නම් ඉස්සෙල්ලා. එහෙනම් ඔන්න අද දවසේ මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මගේ කොණ්ඩේ මම හරියටම මේ අත්‍තරම 2025 පෙබරවාරි වල කලර් කරාට පස්සේ ජනවාරි වල කලර් කරාට පස්සේ තමයි මේ ආපහු කලර් එකක් දැම්මේ අවුරුද්දකටත් වැඩි. අවුරුද්දකටත් වැඩි. ඉතින් මටත් හරි ආසාව තිබුණා කලර් එකකින් පස්සේ කොහොමද කියලා බලන්න. මමත් හිතපු විදිහට මම ආස වෙච්ච විදිහට කලර් එක ආවා. ඒකේ ක්‍රෙඩිට් එකේ ඉතින් සැලෝන් ෆෝකස් එකට තමයි දෙන්න ඕනේ. අපහු කියනවා thank you සැලෝන් ෆෝකස්. වීඩියෝ එක ඉවර වෙනකල්ම එකතු වෙලා හිටියට thank you ඕගොල්ලන්ට. දිගටම මගේ වීඩියෝස් උත් එක්ක එකතු වෙන්න. අපේ චූටි පැටියා ඉස්සරහට කුකින් බ්ලොග්ස් එහෙම ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා මට කිව්වා. කුකින් බ්ලොග්ස් එහෙම කරමු අම්මී කියලා කිව්වා මට. ඒ හින්දා ඉස්සරහට මම කුකින් බ්ලොග්ස් උත් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ අපේ පැංචත් එක්ක. කවින්දා දුර්ෂානි ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. අම්මිගේ YouTube channel එක subscribe කරන්න. කියන්න. ඕකේ එහෙනම් බයි ඔයගොල්ලෝ හැමෝටම ආයි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. බයි. බයි කැන්චුරිපතා. බයි. බයි. Say bye. Bye bye. Bye bye.